ලෝකේ බිලියන ගානකගේ ප්‍රධානම ආහාරය තමයි බත්. ඉතින් මේ වීවගාව එකම එක පොඩි පොහොර කැටයකින් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කිව්වොත් අද කතාවේ ඒ ගැනයි. හරි. අපි මේ ප්‍රශ්නේ දිහා ටිකක් බලමු. එකම එක පොහොර කැටයකට අපි දන්න කියන වීවගාව උඩු යටිකුරු කරන්න ඇත්තටම ශක්තියක් තියෙනවද? හිතන්නකෝ මේ අලුත් ක්‍රමය පාවිච්චි කරාම අස්වැන්න 15%කින් වැඩි වෙනවා. ඒ කියන්නේ අක්කරයකින් ලැබෙන ආදායම සැලකිය යුතු විදිහට ඉහළ යනවා. ගොවියෙක්ට මේක කොයිතරම් ලොකු දෙයක්ද? ඒ විතරක් නෙවෙයි මේ වැඩිපුර අස්වැන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන පොහොර ප්‍රමාණයෙන් 20%ක් අඩුවෙන්. ඒ කියන්නේ වියදමත් අඩුයි, පරිසර හානියත් අඩුයි. ඉතින් අන්තිමට තියෙන පුදුම හිතෙන කාරණේ තමයි ශ්‍රම පිරිවය 30%කින් අඩු වෙන එක. මේ කරුණු තුනම එකට එකතු වුණාම මේක කොච්චර බලවත් නවෝත්පාදනයක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පුදුම හිතන ප්‍රතිඵල දෙන්න පුළුවන් නවෝත්පාදනයක් හදන්න හේතු වුණු මූලිකම ගැටලුව මොකද්ද? අපි ඒ පැත්තට හැරමු. ලෝකයේ වී වගාවෙන් 75%කටත් වඩා කෙරෙන්නේ වතුරෙන් යටවුණු කුඹුරු වල. ඉතින් මේ නිසාම පොහොර යොදන එක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. වතුරෙන් යටවුණු කුඹුරු වල තියෙන ප්‍රධානම අවුල තමයි සාම්ප්‍රදායික පොහොර දාපු ගමන්ම සේදිලා යන එක. එතකොට පැලේට අවශ්‍ය පෝෂණය හරියට ලැබෙන්නේ නැහැ. හොඳම විසඳුමක් නම් මේ ගැටලු ඔක්කොටම එකපාර උත්තර දෙන්න ඕන. ඔන්න එනම් මේ අභියෝගයක ලැබෙන විසඳුම කොකලි. අපි බලමු මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. කොකොලි කියන්නේ දෙනාරස් 13 දී චීනයේ නිර්මාණය කරපු ලෝකේම පළවෙනි කැට සහිත වතුරේ දියවෙන පොහොර වර්ගයක්. සාම්ප්‍රදායික පොහොරවල තිබුණු ප්‍රශ්නයක් තමයි ඉක්මනට දියවෙන ඒවා ඉහින්න අමාරුයි, ලේසියෙන් ඉහින්න පුරවන්න ඒවා දියවෙන්න කල් යනවා. කොකොලි මේ ප්‍රශ්න දෙකටම එකපාර විසඳුමක් ගේනවා. කොක්ලි වල හැම කැටයකම නයිට්‍රජන් 15%ක්, ෆොස්ෆරස් 3%ක් සහ පොටෑසියම් 5%ක් කියන නිරවුද්ධ පෝෂක මිශ්‍රණය තියෙනවා. ඊට අමතරව පැලේට ඕනම කරන ක්ෂුද්‍ර පෝෂකත් මේකට ඇතුළත්. කොකොලි වල රහස් සමුද්‍රව්‍යයක් තියෙනවා. ඒකට කියන්නේ පැස් කියලා. සරලවම කිව්වොත් මේක චුම්බකයක් වගේ වැඩ කරන්නේ. පසේ තියෙන පෝෂක අල්ලලා තියාගන්නව. ඒ නිසා පෝෂක සේදිලා යන්නේ නැතුව පැලේ මුල් වලට ලේසියෙන්ම උරා ගන්න පුළුවන්. මේකෙන් පෝෂක අවශෝෂණය 80%කින් විතර වැඩි වෙනවා. ඒත් කොකොලි එතනින් නවතින්නේ නැහැ. මේකේ තියෙන ෆැල්වික් ඇසිඩ් වගේ දේවල් නිසා පසේ ව්‍යුහය හොඳ වෙනවා, ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. ඒ කියන්නේ පැලේට විතරක් නෙවෙයි පසත් කාලයක් යද්දි නිරෝගී වෙනවා. හරි. මේ ඔක්කොම කතා හොඳයි. ඒත් ඇත්තටම කුඹුරේදී මොකද්ද වෙන්නේ? අපි දැන් බලමු සංඛ්‍යාලේඛන මොනවද කියන්නේ කියලා. මෙන්න බලංග ශ්‍රී ලංකාව වගේ රටවල කරපු ක්ෂේත්‍ර පරීක්ෂණ වලින් ලැබුණු ප්‍රතිඵල. අපි මුලින්ම කතා කරපු ඒ පුදුම හිතෙන සංඛ්‍යා මේ තියෙන ඒවට සාක්ෂි. කොකොලි වලින් අස්වැන්න 15%කින් වැඩි වෙනවා, පොහොර භාවිතය 20%කින් අඩු වෙනවා, ඒ වගේම ශ්‍රම පිරිවැය 30%කින් අඩු කරගන්න පුරුවන් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රම පිරිවැය මෙච්චර අඩු වෙන්නේ කොහොමද? හේතුව තමයි කොකොලිය යොදන්න තියෙන විවිධ ක්‍රම. සාමාන්‍ය විදිහට ඉහින්න පුළුවන්, බිඳු ජල සම්පාදන පද්ධතිය හරහා දෙන්න පුළුවන්, ඒවත් නැත්නම් දියරයක් විදිහට හදලා කොළවලටම ඉහින්නත් පුළුවන්. මේ නම්‍යශීලී බව ගොවීන්ට ලොකු පහසුවක්. දැන් අපි බලමු කොකොලි කියන්නේ තවත් එක නිෂ්පාදනයක් විතරක්ම නොවේයි, මේ ක්ෂේත්‍රයේම ප්‍රමතියක් බවට පත්ුනේ කොහොමද කියලා. මේ සාර්ථකත්වය එක රැකින් ආපු දෙයක් නෙවෙයි. මේක අවුරුදු 10ක විතර කැපවීමක ප්‍රතිඵලයක්. 2013 දී ඇදුවට පස්සේ ලෝකයේ පුරා ගොවිබිම් 10,140කටත් වඩා වැඩි ගානක සංසන්දනාත්මක පරීක්ෂණ කරලා තියෙනවා. අද වෙනකොට ලෝකයේ රටවල් 46ක ගොවින් මේ තාක්ෂණය සාර්ථකව පාවිච්චි කරනවා. මේක බලන්න, එකම එක පොහොර කැටයක් හදන්න නිෂ්පාදන ක්‍රියාවලි 21ක් පහු කරන්න ඕන. මේකෙන් මේ පේරනවා නේද ගුණාත්මක භාවය ගැන කොයිතරම් හිතනවද කියලා. කොකොලි කියන්නේ නිකම්ම නිෂ්පාදනයක් නෙවෙයි. ඒක සම්පූර්ණ කර්මාන්තයකටම මිනුම් දණ්ඩක් වෙලා ඉවරයි. මේ වර්ගයේ පොහොර සඳහා නිල කර්මාන්ත ප්‍රමිතීන් හඳුන්වා දෙන්නත් කොකොලි තමයි මූලික වෙලා තියෙන්නේ. ඒ තරමටම මේකේ බලපෑම ලොකුයි. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන ලොකුම චිත්‍රය මොකද්ද? ගොවිතනේ අනාගතය කොයි වගේ එකක් වෙයිද? මෙතන තියෙන වැදගත්ම පාඩම තමයි මේ. තිරසාර ගොවිතන කියන්නේ අස්වැන්න අඩු කරගන්න එක නෙවෙයි. නිවැරදි තාක්ෂණය එක්ක සම්පත් අඩුවෙන් යොදවලා ඊට වඩා වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන එක.
ඉතින් මේ කතාව අවසානයේ අපේ හිතේ ඉතුරු වෙන ප්‍රශ්නය තමයි මේ වගේ කුඩා බුද්ධිමත් නවෝත්පාදන වලට අපේ ලෝකයේ තියෙන මීටත් වඩා දැවන්ත අභියෝග විසඳන්න පුරුවන් වේවිද කියන එක.